ආච්චියා මගේ සේරම මරු ටික ලෑස්ති කරා. මම ඔක්කොම පරීක්ෂා කරලා බැලුවා. ඇත්තද? මමත් ඔක 5-7ක්ම බැලුවා. තඩියෝ ඕව ආච්චිට ගෙනාපු ඒවා. දරුවනේ මගේ ගමනට ඕන කරන බඩු මූටු ටික ඔක්කොම ලෑස්ති කරාද ඔයගොල්ලෝ? ඔව් ආච්චි ඔක්කොම ලෑස්ති කරා. හොඳයි. ඒත් මට යන්න කලින් කරන්න පොඩි වැඩක් තියෙනවා. ඒ මොකද ආච්චි? මේකද දරුවෝ මේක මගේ කැටේ. 1 2 3 4 ඉතුරු ටික මගේ ගමනට ඕන වෙනවා. මේ අහන්න දරුවනේ මන්ට අවුමේ ඉන්න නංගිව බලලා අද හවස් වෙද්දී ආපහු ගෙදර එනවා. ඔයා බය වෙන්න එපා ආච්චි. අපි මේ ගේ හොඳට බලා ගන්නම්. ඒක තමයි මට තියෙන බය. පරිස්සමෙන් ඉන්නකෝ. මං එහෙනම් ඉක්මනට ගිහිල්ලා එන්නම්. තඩියා කඩියා ගේ ඇතුලේ සෙල්ලම් කරන්න එපා. මොකුත් වෙන්නේ නැහැ තාරා. ඔයත් එන්න අපිත් එක්ක සෙල්ලමට. කරුණාකර ඔය වැඩේ නතර කරන්න. ඔන්න බලාගෙන ආච්චි අම්මයි කැටේ. ඔන්න බලාගෙන ආච්චි අම්මයි කැටේ වැටේ. කඩියයි තත්තත්තත්තඩියයි අනේ ඔයත් පොඩ්ඩක් උදව් වෙන්නකෝ අපිට මේක අලවන්න. බෑ. ඔයාලා දෙන්නම එකතු වෙලා මගේ ආච්චි අම්මයි කටේ කඩලා දැම්මා. දැන් ඉතින් ආච්චි අම්මා අපිත් දෙක හොඳටම තරහ වෙයි. දැන් මම ආච්චි අම්මාව මොනවද කියන්නේ? කඩිය අපි ගිහිල්ලා මේ වගේ තවත් කැටයක් අරන් එමුකෝ. නියමයි තඩියා. ඒ අදහස නම් හොඳයි. ඒ වුණාට ඉතින් අපි මේ වගේ කැටයක් කොහෙන්ද ගන්නෙ? අපි ගිහලා කලු මාමගෙන් ඒ ගැන අහගමු. ඔව්. එයා ඉතින් හැමදේම දන්නවනේ. මට හිතෙන්නේ මේක බොහොම වටිනා කැටයක්. ආච්චිම දැනගත්තොත් එහෙම යාට ගොඩාක් දුක හිතේවි. දැන් ඉතින් කලු මාමේ අපි මොකද කරන්නේ? ඒ වගේ කැටයක් කොහෙන්ද ගේන්නේ? මට හොඳට මතකයි අවුරුදු ගානකට කලින් ඔයාලගේ ආච්චි අම්මා දුර පළාතක ඉන්න මිනිස්සුෙකුට කියලා යෝග හදවගත්තේ. ඒ මිනිස්සයා ළඟ තිබුණ මායා රෝධයක්. ඇසිබිය ගහන මොහොතින් එයාට ඕනම දෙයක් එකකින් හදාගන්න පුළුවන්. කලු මාමේ අපිට මේක කියන්නකෝ. ඔය කියන හින්සිය කොහෙද ඉන්නේ? එතනින් පස්සේ ඉතුරු ටික මමයි තඩියයි බලා ගන්නම්. නෑ මමත් එනවා ඔයගොල්ලොත් කියන්න. නැත්තම් ඔය දෙන්න ආයෙත් සැරයක් මොනා හරි කරගනි. ඒ මිනිස්සයව හොයන එක නම් ඔයාලා හිතන තරම් ලේසි වෙන එකක් නෑ. එයා ළඟට ගියත් අපට අවශ්‍ය දේ කරගන්න එක නම් සෑහෙන අමාරු වැඩක් වෙනවා. අනිත් එක එයා ඉන්න තැන කාටවත් ලේසියෙන් කියන්නේ නෑ. ඉතින් කොහොමද අපි ආව හොයාගන්නේ? එයා හුළඟත් එක්ක ගමන් යන කෙනෙක්. හුළං හමන්නේ මොන පැත්තකටද? එයා ඒ පැත්තේ ඉන්නේ. මේ පියාටුව නතර වෙන්නේ යම් තැනකද එතනදී ඔයාලට ඒ මිනිස්සයව හම්බ වෙවි.
මොකක්වත් නෑනේ. ඇති මට නම් තවත් යන්න බෑ. මුකුත් කාලා මිස මම මෙතනින් අඩියක්වත් එල්ලෙන්නේ ආ මේ බලන්නකෝ. ඉහාට එකපාරට මුඩ යනවා. අපි මොකද කරන්නේ? මට නම් දැන් හරිම බඩගිනි. කවුද අපේ මාව හොයාගෙන මේ ඇවිල්ලා තියන්නේ? ආ අය කියනවාද මෙච්චර මහන්සි වෙලා මාව හොයන්නේ? රෝදි විතරයි නිතින්නේ කරත්තේ නෑනි. මැට්ටෝ හොඳට බලන්න. ඒක එයාගේ මායා රෝදි. මම මේ ලෝකේ වටේ යන්න හදන හැම වෙලාවෙම කවුරු හරි ඇවිල්ලා ඒක වළක්වනවනේ. කවුද ඕගොල්ලෝ? මොනවද මගෙන් ඕනේ? හින්සි අපි තුන්දෙනා මේ ආව ගොඩක් දුර ඉඳන්. ඔයා අවුරුදු ගානකට කලින් අපේ ආච්චිට හදලා දීපු කටේ අපේ අතින් වැරදිලා කැඩුනා. ඒකයි අපි ඔබතුමාව හම්බෙන්න ආවේ. අපිට ඔබතුමාගෙන් උදව්වක් ඕනේ. එහෙමද? දැන් ඔය ළමයින්ට ඕන කරලා තියෙන්නේ මට කියලා ඒ වගේම කැටයක් හදාගන්නනේ. මොකද මං කියපු දේ හරිනේ. ඕගලන්ට ඒක නෙවෙන්න ඕනේ. හැබැයි ළමයිනේ මං ඒක ඕගලන්ට කරලා දෙන්නේ නෑ. මොකද දැන් මම නිවාඩු. ඒකින්ද මේ වෙලාවේ මං කිසිම වැඩක් කරන්නේ නෑ. විශේෂයෙන්ම ඔයාලා වගේ යක්ෂ පැටවු ටිකකට මං කොහොමත් කරන්නේ නෑ. එහෙනම් මං යනවා. ටාටා. යන්න එපා, යන්න එපා. නවතින්න. කඩිය. යන්න එපා, යන්න එපා. නවතින්න. ආච්චි දැනගත්තොත් එයාගේ කැටේ කැඩුණා කියලා එයාට ගොඩක් තරහයයි. දැන් කරන්න තියෙන දෙයක් ඔයාට තමා කරන්න තියෙන්නේ. අනේ කොහොම හරි කරලා අපේ කැටේ හදලා දෙන්න. ඒකත් එහෙමද? හරි මං ඒ උදව්ව කරන්නම්කෝ. හැබැයි ඉතින් දැම්ම නෙවෙයි. මං ගාව කොන්දේසි තියනවා. මුලින්ම ඔයාලා මම මේ කියන දේවල් තුන ගේන්න ඕනේ. ඕන්නේ නම් පළවෙනි එක එළිය වීදුවන පිච්චෙන්නේ නැති ගින්නක්. දෙවෙනි එක වතුර වගේ ගලාගෙන හැලෙන පස්. එතකොට ළමයිනේ තුන්වෙනි එක ගලාගෙන යන්නේ නැති වතුර. ගින්දර පස් වතුර වෙන දේවල් තුනක් ගේන්න බැරිද? අල ගෝවා රාබු මොකද්ද කිව්වේ? මං ගාව ඔය වැඩකට නැති කතා අහන්න වෙලාවක් නැහැ. මං යනවා. එපා එපා යන්න එපා. අපි ඔයාගේ ඔක්කොම දේවල් අරගෙන එන්නම්. බොහොම හොඳයි. රැ වෙන්න කලින් ඔයාලට මේ දේවල් ඔක්කොම හම්බ වුණොත් පහළ නින්නතියෙදිම ආව හම්බ වෙන්න. එතකොට මං ඔයාලගේ ආච්චිගේ කැටේ කෑලි ටික හොයලා දෙන්නම්. කඩිය මට නම් තවත් යන්න බෑ බඩගිනි. අනේ අර මොකක්ද? ඕගොල්ලෝ දැක්කද? ඒක දිලිසෙනවා. කඩිය අපි දැන් කොච්චර වෙලා මේ කැලේ ඇවිද්දද? දැන් නම් මගේ බඩේ පණුව බොක්සින් ගානවා. මොනවා හරි කාලා මිස මට මෙතනින් අඩියක්වත් එල්ලෙන්න බෑ. මෙයා නම් කෑම ගැනමයි කියවන්නේ. තඩියෝ පොඩ්ඩක් අහන්න. අපිට වැඩි වෙලාවක් නෑ. හරි චුක්කි මට තේරෙනවා. ඔයාටත් ගොඩක් බඩගිනි නේද? මොකද චුක්කි? ඔයාට මොනවද හම්බුනේ? අන්න මීවදයක්. ඔව් ඉතින් හම්බුණා. Huh?
නවත්තා බලන් ඉන්නේ දුවමු. මේක අතුලට යමු. කඩියෝ මෙහෙ. තඩි මට අතුලට එන්න. මං හිතන්නේ මීමැස්සු ටික නම් ගිහින් වගේ. නෑ කඩියා එයාලා ගිහිල්ලා නෑ මේ කළුවරේ හින්දා ඒගොල්ලෝ එළිය අරන් ඇවිත් අපිව හොයන්න. මොකක්? අනේ මැට්ටෝ මේ මීමැස්සෙක් නෙමෙයි. කලාමැදිරියෙක්. කලාමැදිරියෙක්? මේක තමයි අරයා කියපු එළිය විහිදෙන පිටින් නැති එකම ගින්න. අනේ ඔව්මයි. ෂා නියමයි තාරා. ඔයාට නම් මොලේ ටිකක් තියෙනවා. මොලේ තියෙනවා තමයි. කඩියයි කඩියයි ඕ රෑ වෙන්නත් ළඟයි. ඒ තව දේවල් දෙකක් හොයාගන්න තියෙනවානේ. කඩියෝ තඩියෝ ඔය දෙන්නට මොනවා වෙලාද? මෙච්චර කරන්න වැඩ තියෙද්දි ඔය දෙන්න කලාමැදිරියත් එක්ක සෙල්ලම් කරනවා. එන්න මාත් එක්ක යන්න. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. කවද හැදෙයිද මන්දා? තාරා ඔයාට තුවාලුනේ නෑ නේද? තාරා මට ඔයාගේ අත දෙන්න. මං ඔයාව උඩට ඇදලා ගන්නම්. තාරා අනේ තාරා කඩියෝ අඬන්න නැතුව ඉන්න. මට මොකුත් වෙලා නැහැ. තවත් නාව මේ වැලි ගොඩේ එරෙන්න කලින් ඉක්මන් කරලා දෙන්නම මාව කොරේට ගන්න. වැලි? තඩි අපිට මේවත් ඕනේ නේද? දෙවනි එකත් අපිට හම්බ වුණා. වතුර වගේ ගලාගෙන යන පස් జాතිය වැලි නේද? මං හරිනේ. ඔව් ඔව් හරියටම හරි. දෙවෙනි දේ වැලි තමයි. ඔය දෙන්න මාව හොඳ හිතින් කොරේට ගන්නවද? නැත්තම් මං කඩියයි මට නම් හරිම මහන්සි. ඒ වගේම හරිම බඩගිනි. මට දැන් ගෙදර යන්න ඕනේ. කඩියා තුන්වෙනි දේ ඉක්මනට හොයාගමු. අපේ තඩියා කොයි වෙලේ නිදාගන්නේද දන්නේ මොනවද මේ වෙන්නේ? භූමිකම්පාවක්ද දන්නේ? කඩියා ඇයි මේක මාරුටම පොළවේ හෙල්ලන්නේ? මේ පොළොවක් නෙමෙයි. මට හිතෙන්නේ මේක මිදුණු ගංගාවක්. තාරා පොඩ්ඩක්වත් හෙල්ලෙන්න එපා. හෙල්ලුනොත් එහෙම අපි දෙන්නම ගඟේ. ඔයා දැක්කද? අයිස් තට්ටුව පුපුරනවාද කොහෙද? තාරා ටිකෙන් ටික හිමීට පස්සට යන්න. තඩියෝ කඩියයි තඩියයි තඩියෝ මට හිතෙන්නේ තඩියට ඉඳගෙනම නිින්ද ගිහිල්ලා වගේ. භූමිකම්පාවක් ඇති වුණත් මෙයා සනීපෙට නිදාගෙන ඉඳී. තඩි නැගිටින්න. තඩි නැගිටින්න.
මම නම් හිතන්නේ එයාට අපි කියන එක ඇහෙනවා කියලා. මොකක් හරි කරලා අපිට එතනට යන්නම වෙනවා. මන් දන්නම යන විදිය. ගම් ඉවුර දෙකේ ගිහිල්ලා තඩි ගාවට අපිට තව ලං වෙන්න පුළුවන්. මේ මොකද්ද වෙන්නේ? හරියට එයා අපිව දැකලා ඕන ගමින් ඈතට යනවා වගේ. හා? නෑ කඩි. ඔච්චර වේගෙන් යනවා වගේ පේන්නේ. එයාව දියල්ල පැත්තට ගහගෙන යන හින්දායි. හා කඩි නැගිටින්න. දැන් අපි මොකද කරන්නේ? කන්න මුකුත් දෙන්නේ නැතුව එයාව කීයටවත් ඇහැරවන්න බෑ. කඩි අපි වැහෙන්නේ නැද්ද? කඩි බලන්න. චුක්කි මොකද්ද කරන්න හදනවා? මොනාද? පැණි කියලා වැඩක් නෑ. ඒයි ඔය දෙන්න කොහෙද මේ යන්නේ? අපි කොහෙවත් යන්නේ නැහැ. අපෙන් ඈතට යන්නේ ඔයයි. පොඩ්ඩක් පස්සට හැරෙන්නකෝ. හරිම ෂෝක් වැඩක් නේ. මං හිතුවා ඔය අයිස් කුට්ටියත් එක්ක දියැලෙන් පල්ලෙහාට වැටිලා යයි කියලා. තඩි කඩි මෙන්න තුන්වෙනි එක. අයිස් තමයි ගලන්නේ නැති වතුර. තේරුණාද ඔයගලන්ට? තුන්වෙනි එකත් අපිට දැන් හම්බුණා. හරි. ඕගොල්ලෝ වැඩේ අපූර්වට කළා. මං කියපු දේවල් තුනේ නම් ඕගලන්ට කොහොම හරි ලැබුණා. ඕගොල්ලෝ හරිම බුද්ධිමත් ළමයි වගේ. දැන් නම් ඉතින් මට කොහොමත් ඕගොල්ලන්ගේ ආච්චිගේ කැටේ හදන්න වෙනවානේ. ඔයගොල්ලන්ගේ ආච්චිගේ කැටේ පරිස්සමෙන් අරන් යන්න ඕනේ. ස්තුතියි. මේක නම් හරිම ලස්සනයි. මේක නම් හරියට කලින් එක වගේමයි. මං හිතන්නේ ආච්චිට සැක හිතේ කියලා. ඔන්න එහෙනම් දැන් මගේ වැඩේ සම්පූර්ණයි. මං යනවා මගේ සවාරිය. ටාටා. ටාටා. ඉන්නේ. යමු. අපි ඉක්මන් කරලා ගෙදර ගිහින් ආච්චි එන්න කලින් මේක තිබ්බ තැනින් තියමු. එහෙනම් ඔයාලට කලා මැදිරියයි හිමයි වැලි හම්බුණා? ඒත් කළු මාමේ ඔයා කොහොමද ඒ ගැන දන්නේ? ඇයි දරුවනේ මමත් ළමෙක් වෙලා හිටියනේ. මගේ අතිනුත් ඔය කැටේ කැඩිලා තියෙනවා. ආච්චි ආවනේ. කොහමද ඔය ගොල්ලන්ට? මන් නැති ටිකේ ඔයගොල්ලෝ දඟ වැඩ එහෙම කළේ නෑ නේද? නෑ ආච්චි. අපි කිසිම දඟ වැඩක් කළේ නෑ. ඒ වගේම මුකුත් කැඩුවෙත් නෑ. හරි අපූරුයිනේ. ඔයගොල්ලෝගේ පිළිවෙලට තියලා තියෙනවා. හානේ දැන් මතක් වුණේ. මේ කාසිය ඇතුළට යන්නේ නෑනේ. කැටේ පිරිලාද කොහෙද?
දැන් එහෙනම් අපි මේක කඩමු. කලියයි තත්තත්තත්තලියයි